ජපානයේ රැකියාවක් කියන්නේ ඇත්තටම ගොඩක් දෙනෙක් දකින හීනයක්. හැබැයි ඉතින් මේ හීනෙට යන පාරේ තියෙන පළවෙනිම අභියෝගය තමයි සම්මුඛ පරීක්ෂණය. ඉතින් අපි අද බලමු මේ අභියෝගය ජය ගන්න අවශ්‍යම වෙන මූලික සුදුසුකම් මොනවද කියලා. ඉතින් මේ හීනේ ඇත්තක් කරගන්න හිතේ තියාගෙන ඉන්නවනම් මුලින්ම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේක ලොකු ගමනක පළවෙනි පියවරනේ. ඒ නිසා අපි හරියටම සූදානම් වෙලා වැඩේට බහිමු. හොඳයි එහෙනම්. අයදුම් පත්‍රයක් පුරවන්න හිතන්නත් කලින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕන සුදුසුකම් මොනවද? අපේ ලිස්ට් එක දිගේ එකින් එක යමු බලන්න. හරි. අපි එහෙනම් මුලින්ම කතා කරමු පදනම ගැන. ඒ තමයි ශාරීරික සුදුසුකම්. මොකද ජපානයේ වැඩ පරිසරය කියන්නේ ගොඩක් වෙලාවට කාර්යක්ෂමයි වේගවත්. ඉතින් රැකියාවට එන කෙනාගේ සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවය ගැන එයාලා මුලින්ම හිතනවා. බලමු මොනවද අවශ්‍යතා කියලා. ඔන්න මේක තමයි පළවෙනිම ෆිල්ටර් එක. අයදුම්කරුවෙක් සම්පූර්ණ නිරෝගී සෞඛ්‍ය තත්වයකින් ඉන්න එක අනිවාර්යයි. ඒ කියන්නේ පාරම්පරික රෝග, ක්ෂය රෝගය වගේ බෝ වෙන ලෙඩ, එහෙම නැත්නම් මෑතකදී කරපු ලොකු සත්කම් වගේ දේවල් තියෙනවා නම් ඒක නුසුදුසුකමක් වෙන්න ඉඩ තියෙනවා. මොකද එයාලා බලාපොරොත්තු වෙන්නේ දිගු කාලයක් හොඳින් වැඩ කරන්න පුළුවන් නිරෝගී කෙනෙක්ව. ඊළඟට වයස් සීමාව. මෙන්න මේක නම් හරිම පැහැදිලි. අවුරුදු 10ත් 40ත් අතර වෙන්නම ඕන. මේක සාමාන්‍යයෙන් සාකච්ඡා කරලා වෙලස් කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අයදුම් කරන්න කලින් මේ ගැන හරියටම බලන්න ඕන. පිරිමි අයදුම්කරුවන් සඳහා විශේෂයෙන්ම බලන දෙයක් තමයි මේක ශාරීරික බර. අවම වශයෙන් කිලෝග්‍රෑම් 48කට වඩා වැඩි වෙන්න ඕනේ. ඔන්න මේක නම් ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් වෙන්න පුරුවන්. ඒ තමයි ටැටූස්. ශරීරයේ ලේසියෙන් පේන තැන්වල තියෙන මකන්න බැරි ලොකු පච්ච කොටා තිබීම නුසුදුසුකමක් විදිහට තමයි සැලකෙන්නේ. මේකට හේතුවක් තියෙනවා. ජපානයේ සමහර පච්ච වර්ග විශේෂයෙන්ම සම්ප්‍රදායික ඒවා සංවිධානාත්මක අපරාධ කල්ලි එක්ක සම්බන්ධයි කියන මතයක් තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් ආයතනවල මේ ගැන තද නීතියක් ක්‍රියාත්මක වෙනවා. හරි, ශාරීරික සුදුසුකම් ටික හරි කියලා හිතමුකෝ. ඊළඟට යාලා බලන්නේ අයදුම්කරුගේ අතීත කතාව. ඒ කියන්නේ පසුබිම සහ ඉතිහාසය. මෙතනදී වීසා සහ විදේශ ගමන් වාර්තා ගැන තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ. වීසා ඉතිහාසය. ආන්න ඒක නම් යාලා හරිම සීරියස් විදිහට බලන කාරණාවක්. මෙතනදී ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක මේ අයදුම් කරන්න වෙලාවේ වෙන කිසිම රටකට වීසා ඉල්ලුම් කරලා තියෙන්න බෑ. දෙවෙනි එක මීට කලින් කිසිම රටකින් වීසා ප්‍රතික්ෂේප වෙලා තියෙන්නත් බෑ. කෙටියෙන්ම කිව්වොත් එයාලට ඕනේ කිසිම පැටලිල්ලක් නැති පිරිසිදු වාර්තාවක්. හිතන්නකෝ කවුරු හරි කලින් වෙන රටක වැඩ කරලා තියනවා කියලා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි වැදගත්ම දේ තමයි ඒ රටින් නීත්‍යානුකූලව පිට වෙලා නැවත ශ්‍රී ලංකාවට ඇවිත් තියෙන එක. ඒ කියන්නේ ආගමන විගමන වාර්තාවේ කිසිම කළු පැල්ලමක් තියෙන්න බෑ. හරි, ශාරීරිකව ෆිට්, ට්‍රැවල් රෙකෝඩ් එකත් ක්ලීන්. දැන් අපි යනවා අන්තිම ඒ වගේම හුඟක් වැදගත් කොටසට, නීතිමය තත්වය. ඒ කියන්නේ ශ්‍රී ලංකාව තුර අයදුම්කරුගේ චරිතය සහ නීතිමය වාර්තාව කොහොමද කියන එක. මේක නම් ඉතින් හරිම සරලයි. කෙලින්ම කියනවා නම් ශ්‍රී ලංකාවේ ඇතුලේ කිසිම අපරාධ වාර්තාවක්වත් උසාවි නඩුවක්වත් තියෙන්න බෑ. එයාලා බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම පිරිසුදු චරිත සහතිකයක් තියෙන කෙනෙක්ව. මේ ඔක්කොම අහගෙන ඉද්දි හිතනවා නේද? අම්මෝ අයි මේ නීති මෙච්චර තද කියලා. මේකට නිකම්ම සුදුසුකම් ලයිස්තුවක් කියනවට වඩා ගැඹුරු හේතුවක් තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. ඇත්තටම හොඳම උත්තරේ තියෙන්නේ මෙතන. මේ දැඩි නීති තියෙන්නේ අයදුම්කරුවා බඳවා ගන්න ඒජන්සිය සහ ජපානයේ තියෙන සමාගම කියන පාර්ශ්ව තුනම අනාගතයේදී වෙන්න පුළුවන් අපහසුතාවයන්ගෙන් බේරගන්න. ජපාන් සංස්කෘතියේ අනිත් අයට කරදරයක් එමත් නැත්නම් මේවාක්කු නොවී යන එකට ලොකු වටිනාකමක් දෙනවා. ඉතින් මේ නීති වලින් උත්සාහ කරන්නේ මුළු ක්‍රියාවලියම හැමෝටම සුමට කරදරයක් නැති අත්දැකීමක් කරන්නයි. ඉතින් මේ දැඩි නීතිවලින් ඇත්තටම පෙන්නේ මොකද්ද? නිරෝගීකම, පිරිසිදු අතීතයක් සහ නීතිගරුකම. මේවා නිකම්ම සුදුසුකම් ටිකක් නෙවෙයි. මේවයින් ජපානයේ වෘත්තීය සංස්කෘතියේ හරය පෙන්눔 කරනවා. එයාලා හොයන්නේ විනයගරුක, විශ්වාසවන්ත සහ කාර්යක්ෂම සේවකයෙක්ව. ඉතින් අපි හිතලා බලමු මේ සුදුසුකම් සපුරනවා කියන්නේ ජපානයේ වැඩ කරන්න සූදානම් වෙනව විතරක් නෙවෙයි, ඒ සංස්කෘතියට ගරු කරනවා කියන එකත් නේද?